ඩීල් වලට යන්නේ මොනවද දිනා ගන්නද අපිට? ඩීල් වලට ගිය හැමෝම ඩීල් වලට ගිහින් දෙන්නේ මොකටද? Tamanට යමක් දිනා ගන්න. ඇමතිකමක් ගන්න, මොකක් හරි තනතුරක් ගන්න, සල්ලි ගන්න, ගියක් ගන්න, වාහනයක් ගන්න ඒවටනේ අපි මොනවද අරන් තින්නේ? මොකක්වත් තරන්නේ නැහැ. ඒ නිසා අපිට ඩීල් නැහැ. ඒක පැහැදිලි. අපිට කොන්ත්‍රාත් නැහැ. කොන්ත්‍රාත් දෙන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ. ඩීල් ගන්නෙත් නැහැ. අපි දේශපාලනයක් කරනවා අවංකව. ඔය පිළිගත්තත් නැතත් අවංකව මේ රටේ වෙනසක් ක්‍රියම අරමුණේ. මම ගත්තොත් මගේ ජීවිතේ මම 1979 ඉස්සර මේ පක්ෂේ පූර්ණ කාලිකයි 79 සිට ඔබ හොයලා බලන්න අපි කිසිවක් හම්බ කරලා නැහැ. මට අපේ රටේ බින් අඟලක් නැහැ මට අයිතියට. මට පුද්ගලික මට බැංකු ගිණුමක් නැහැ මාස 5ක් ඉතුරු කරලා නැහැ. මුළු ජීවිත කාලය වෙන් කරේ මේකට. කරන්නේ දේශපාලනය කරන්නේ තමන්ගේ පුද්ගලික වාසි වෙනුවෙන්. අපේ පක්ෂය කවුරුවක්වත් එහෙම පුද්ගලික වාසි ගන්න දේශපාලන කරලා නැහැ සුදේව. අපි එහෙම කරලා නැහැ. අපි මේ සමාජයෙන් ওই જાති කතා අහමින් අවලාද අහමින් ප්‍රතිවිරෝධයන්ට මුහුණ දෙමින් දුෂ්කරතා මුහුණ දෙමින් සමාජයට ඉතා අමාරු දේශපාලන කරමින් මේක අත්නොහර යන මොකක් සඳහාද? අපි මේ රටට ආදරේ. මේ රටේ මිනිස්සුන්ට ආදරේ. මිනිස්සු අපිට ඡන්ද දුන්නත් මේ මිනිස්සුන්ට අපි ආදරේ. අපිට ආසාවක් තියෙනවා, අපිට හීනයක් තියෙනවා, අපිට ඕනකමක් තියෙනවා. මොකද්ද? මේ රටේ අපේ ජනතාවට මීට වඩා යහපත් සමාජයක් හදලා කවුරුත් hina වෙලා ජාතික සමගිය ඇතුව හොඳට කාලය බිලා සන්තෝෂෙන් ජීවත් රටක් හදන්න අපිට ලොකු ආසාවක් තියෙනවා. අපි විශ්වාස කරන හදන්න පුළුවන් කියලා. අපේ දැනුමෙන් අපේ මානසිකෙන් ඒක හදන්න අපි කැමති. ඒ වෙනුවෙන් අපි දේශපාලනයක් කරනවා. ඒ දේශපාලනයට කැමති නැති උදවිය, ඒ දේශපාලනයෙන් රිදෙන උදවිය අපිට නොයෙක් අවලාද ගන්න පුළුවන්, මඩ ගන්න පුළුවන්, නොයෙක් જાති ගන්න පුළුවන්. ඉතින් අපි වගේ දේශපාලන ව්‍යාපාරක ඉස්සරහට යන්නේත් ඔය බාධා කිරීම මැද්දේ ඒ පන්නේ ලැබුමින්. ඉතින් මේ සියලු බාධා කිරීම, අවලාද, මඩ මර්ධනය මේ සියල්ල මැද්දේ අත්දැකීම් එකතු කරමින් පන්නේ ලැබුමින් අපි ඉස්සරහට යමින් ඉන්නවා. අපි ප්‍රසහති කළා කියනවා ඔය කුමන බාධා තිබ්බත් අපි අපේ දේශපාලනේ අරමුණු වෙනස් කරන්නේ නැහැ, ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ, අපේ ගමන අපි අතරමඟ නතර කරන්නේ නැහැ. මේ රටේ ජනතාවත් රටක් දිනවන ජයග්‍රහණය දක්වා යන්න අපිට ධෛර්යය තියෙනවා.